යකෝ අප්පා මොකද අපෝ මේ යකෝ මොකෝ අඬන්නේ මෙච්චර මම තමයි සල්පාලියක අපි වල්වලින් අනේක කන්දරච්චලේ මගේ වයසත් ගෙවිලා යනවලු මට පෙරවහක් කරගන්න මොකක් පෙරවහක් කරගන්න පෙරවහ මොකක් වයසත් ගෙවිලා යනවා ඒ මොම කියන කසාදයක් කරගන්න කියලා මේ අර බඳින්නේ කසාදයක් දැන් මේ කොහේ ඉඳන්ද ආවේ ඉතින් මම මේ අවුරුදු සූල්ට යනවා ලස්සන ගෑල්ලා ඉන්නවනේ මේ වෙනමම જાතියක යකේ මේ අවුරුදු කුමාරි තෝරන්නේ නැහැ මේ ඉන්නේ කද්දාය විතරයි මේ හිතනකො යාව දැක්කම ත්‍රිමාව අවුරුදු 16යි මාසෙයි වගේ කියලා මූ යකෝ මාරයක් ඉන්නේ මේ මනමාලයක් එක්ක කොහෙදයි මේ පොඩ හැරෙන්න බලන්න අනිත් පැත්තට බලන්න මගේ ලස්සන මේ පස්ස ඔයාගේද මේ පස්ස ඔයාගේද පස්ස ජපානෙන් එන්නේ මේ යකෝ පස්ස ජපාන මොන යකා කියලාද කිව්වේ දැන් සලුපාලි යකා සලුපාලි යකා ඒකත් කියන්නේ මේක තාලෙට සලුපාලි ඒ කියන්නේ සලුත් ඔයාගේ ඔව් සලුපාලි ඔයගොල්ලෝ ගන්න ඒ සලුපාලි යකා කියන්නේ කියන්නකෝ වගේ ලස්සනට සලු ඇඳේ සර්විස් හැදෙන්න සලුපාලි යකා මේ දැන් ආවේ මෙහෙට මේ මනමාලියෙක් හොයාගෙන ඔව් මම කසාදයක් බඳින්න කවුරුද හොයාගෙන යන්න මං මොකද කියන්නේ ඔයාව දැක්කම ඔයාව ඇසුරක් මට හිතේ තාස්සේ මේ බයිලා කතා කරන්න එපා දැන් මෙතන මේ පොඩක් ඉන්න ඔයා මේ සීමාවෙන් මෙහාට එන්න එපා ඔයා ඔය සීමාවෙන් ඉන්න ඔයා යකෙක් වුණත් මෙතන අනිත් අයගෙන් ඔයා කුටි කනවා ඔය සීමාව පැන්නොත් පොඩක් ඉන්න යකා මෙහෙමයි රන්දුන අපි මෙයාත් එක්ක කිවිසුමක් ගහගමු යකෝ කියනවා මම කැමති ඔයාව දැක්කම ඕනේ කිවිසුමක් කරතියන්නේ ඒක තමයි වාරණයක මේ යකෝ මෙයාට ළමයි දෙන්නෙක් විතර හිටියන්නේ නැහැ දැන් ඔයා කියන්නේ මේ හරියෙන් ඉන්නවද කියලා ඔයාට කැමති යකෙක් අහන්නක් වගේ මේ යකෙක් නෙමෙයි සුන්දර භාර්යාවක් මොකද මෙයා සැප දෙන්න නිකන් යන්න හදන්නේ සුන්දර භාර්යාවක් සාකේ යන ගමන් තමයි පන්නේ බලන්න මෙයාට කියලා මට කරලා ලස්සන කරලා ඔය කොල්ලන්නේ මේ මට පේන්නේ රන්දුනෝ යකා ඇහැ ගහගෙන අතන ඉඳන් හිටියා එක්කෙනෙක් දිහා බලාගෙන කිව්වනේ එද්දිම කිව්වනේ පෙරේතයක් අන්න ඒකයි යකා දැන් තෝරගෙන ඉවරයි ඔන්න අල්ලන්නේ අම්මා ඉන්නවා අල්ලන්නේ අම්මා හිටනවා කොහොම කසාද වලින් ඉන්න කෙනා ඔයා කැමතිද මේ එයා මාව බඳින්න ඔව්වනේ බලන්න මේ නංගිට මයික් එකක් දෙන්න මම ලස්සනයි කියලා බලන්න පුළුවන් මගේ හැඩ නංගි මේ මයික් එක මම කැමති යනවාට මොකද කියන්නේ අනේ රත්තරන් කියන්නේ කොට වැඩි යකෝ මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඒ කාලේ අර ලක්කුන්ගේ පාසලක් ඒකෙදි මට හිමුම කියන කොටා කියන මම කල්පනා කර කවදා හරි දවසක මම වගේ දෙගුණයක් විතර උස දෙල්ල මේක කසාද බදගන්න ඉතින් අපුරට ගලපේ දැන් දෙගුණයක් නැහැ භාගයේ 3 කාලක් වගේ තමයි මොකද කියන්නේ ඔව් මේ රන්දුනෝ මයික් එක පොඩ්ඩක් අල්ලන්න අපේ යකා මයික් එකෙන් කතා කරා ඔයා මුට බයින්න ඕන කොන්දේසිකට මං කැමති රත්තරන් හරි. කියන්න සිදු කියන්න මට ගෙදර වැඩ කරන්න බෑ. හරිද? මට ගෙදර වැඩ කරන්න බෑ. ඔයාලට දෙන්න බෑ. මිරිස් සම්බරන්න බෑ. රෙදි හොදන්න බෑ. පොල් ගන්න බෑ. ඔයාට මට මේ වැඩ ටික කරලා දෙන්න පුළුවන්. මම පොල් දාලා දෙන්නම්. දස් නගල පොල් කඩලා දෙන්නම්. Oh,